Hi guys, welcome to Gel Classes Lanka. අද අපි කතා කරමු රුපියල් 77250ක් වෙන Same Metal series එකේ Chris Vector Gel Blast එක ගැන. ඉතින් මෙන්න මෙහෙම තමයි මේකේ box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි box එක open කරලා බලමු. ඔයගොල්ලන්ට මොනවද බලන්න කියලා. ඔයගොල්ලෝ මේක ගත්ත Gel Blast Lanka එකෙන් නම් ඔයගොල්ලන්ට අපි දෙන discount cards තියෙනවා. අපේ Excel world එකේ තියෙන arena එකේ play කරන නම් discount එක තියෙනවා. ඒකත් අපේ අනිත් දෙන paper works තියෙනවා. මේ paper එකේ තියෙන වගේම අනිවාර්යයෙන්ම මතක තියාගන්න මේ Gel Blast එක මේ realistic Gel Blast ඕන එකක් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. ඔයගොල්ලෝ විතර සද්ද පමණයි. තමන්ගේ personal private space එක විතරයි මේ public use කරන්න බෑ. කාවත් බය කරන්න කාටවත් හානි කරන්න use කරන්නත් බෑ. ඉතින් මෙන්න එහෙම තමයි Gel Blast එක එන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නනවා එහෙම උස්සන්න. මේකේ tray එක යට ඔයගොල්ලන්ට මේකේ manual එක බලා ගන්න පුළුවන්. මෙතන battery එක තියෙන cable එක තියෙනවා. මේ Gel Blast එකේ වෙන කිසිම attachment කිසිම දෙයක් නැහැ. හැබැයි purely මේ කෑලි දෙක විතරයි එන්නේ. magazine එකයි Gel Blast එකයි විතරයි. ඔයගොල්ලෝ දන්නවා මාත් එක මගේ video series එකේ දිගටම රැඳිලා ඉඳලා තියෙනවා නම් Gel Blast එක ඔයගොල්ලෝට එන extra accessories අඩුයි කියන්නේ Gel Blast එක පාවය ගතින් සුපිරි. දැන් බලමු මේකේ ඊළඟ assemble කරලා කොහොමද මේක use කරන්නේ, කොහොමද මේක shoot කරාම එන feeling එක කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ Gel Blast එක fully assemble කරන් බලා ගන්න තියෙන්නේ. assemble කරන්න කියලා ලොකු දෙයක් නෑ. ඔයගොල්ලෝ magazine එක set කරන්න විතරයි තියෙන්නේ. මේකේ battery එක දාන්න තියෙන්නේ මෙන්න මේ compartment එක open කරලා ඔයගොල්ලෝ battery මෙතනින් insert කරගන්න පුළුවන්. මේකේ default එන්නේ 11.1 battery එකක්. සාමාන්‍ය Gel Blasters වල default එන්නේ 7.4. හැබැයි මේකෙත් අපේ කලින් M249 එක වගේම මේවා high power Gel Blasters නිසා මේවල 11.1 battery තමයි default එන්නේ. මේකේ features කීපයක් තියෙනවා. මෙතනින් ඔයගොල්ලෝ 12mm picket railings මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන side එකේ දෙපැත්තෙම තියෙනවා. ඒකත් එක තමයි මේකේ ඇතුලේ කෑලි ඔක්කොම metal. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලෝ බලන්න පුළුවන් පේනක් ගන්න. මෙතනින් inner barrel එකේ metal, ඒ වගේම gear wheels ඒ set එකේ metal එන්නේ. ඔයගොල්ලන්ට මේක හොඳ weight එකක් තියෙනවා. weight එක ඔයගොල්ලෝ කිරලා පෙන්නන්න. මේ විදිහට බස් ස්ටොක් එක ඔයගොල්ලෝ fold කරන්න පුළුවන්. හයි එහෙම දිගටලා පාවිච්චි කරන්න පුළුවන්. අපි මේකේ weight එක බලමු. ඔයගොල්ලෝ මෙතන පේන කිලෝ 2කට වැඩි weight එකක් මේ Gel Blast එකේ ගන්නවා. හරි මේකේ detailings උත් ගොඩක් හොඳ විදිහට තියෙනවා. මෙතන ඔයගොල්ලෝ ඔක්කොම details engrave කරලා තියෙන්නේ. made in USA කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ Chris Vector කියලා තියෙනවා. මෙතන Chris Vector කියලා තියෙනවා. ඉතින් ගොඩක් detail ඉතින් සුපිරි Gel Blast එකක් weight එක කිලෝ 2කට වැඩි ගන්නවා. මේකේ firing modes කීපයක් තියෙනවා. දැන් මම මෙතන දාලා තියෙන්නේ fire කරන එකට. මෙතනින් මම switch එක මෙතනට මේ red dot එක ගාලා දැම්මම මේක off වෙනවා. ඒකත් එක තමයි මෙතනින් on කරා කියලා විතරක් නෙමෙයි. මෙතන ඔයගලට modes තුනක්ම පෙන්නනවා. මේකේ burst එක, මේක shoots දෙක යන එක, මෙතන single එක. ඔයාලට මේ විදිහට මාරු කරලා shoot කරන්න පුළුවන්. දැන් මෙතන මම මේකට දැම්මොත් මේ විදිහට burst එකේ shoot කරන්න පුළුවන් වගේම මෙතනට දැම්මම මේ විදිහට shots දෙක විතරයි යන්නේ මේකේ. මෙතනට දැම්මම සිංගල් එකෙන් තමයි යන්නේ. ඉතින් දැන් අපි බලමු මේ Gel Blast එකේ shoot කරලා කොහොම power එකක්ද මේකේ තියෙන්නේ කියලා හරියටම. මෙතනින් ඔයාලා magazine release button එක තියෙනවා. ඒක press කරා magazine එක එළියට ගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ lid එක open කරන්න පුළුවන් මෙතනින්. මේ පොඩි කැලේ මේ පියන අරින්න තියෙන ඔයගලට. ඊට පස්සේ මේක Gel Blast feed කරලා තියෙනවා. මේ වෙලාවේ මම දන්නේ heavy heart එක මේ Gel Blast එකට ඔයගලට crystal Gel bullet එකේ ඉඳන් heavy milk එකද heavy heart එක ඕන Gel bullet එක මේකට උරුත් දෙනවා. ඊළඟ මේ විදිහට magazine එක fix කරන්න තියෙන්නේ. මේ fix කරාම මෙන්න මේ sound එක ඔයගලට hey ඒ කියන්නේ මේක පළවෙනි pre-feed එක මේක automatically ගන්නවා. මේ feature එක තිබ්බා අපේ ඔයගලට මතක ඇති. අපි විකුණපු RX AK47 එකත් ඒ කියන්නේ රුපියල් 90000කට විකුණපු RX AK47 එකත් ඔන්න ඔය විදිහට magazine එක set කරාම automatic pre-feed එක ඔයගලට බලා ගන්න තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට set කරලා ඔයාලට මේකේ වෙඩි දියන් දෙන්න නැත්නම් මේ metal target විදිහට මම බලමු shoot කරලා කොහොම speed එකකින්ද bullets යන්නේ කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනක bullets යන්නේ එක line එකකට කිසිම කැඩි කැඩිවත් මුකුත් වෙන්නේ නැතුව bullets එක line එකට යනවා වෙනවා. ඒ කියන්නේ හොඳ fire rate එකක් තියෙන මොකද මේක 11.1 battery එක නිසා. මේ විදිහට shoot කරනකොට හොඳ power එකක් තියෙනවා. මේක FPS එක මැනලා දෙනවා 220ක් 264 වගේ power එක variation එක කරන FPS එක. ඉතින් මෙතන මේ විදිහට දැම්මහම මෙතන bullets දෙකෙන් දෙකට යනවා. හා මෙතන දැම්මම මේකේ single එක ඔයාලට shoot කරන්න පුළුවන්. ඉතින් මේ Gel Blast එක Chris Vector Gel Blasters වලට ආස ඕගොල්ලන්ට යන්න පුළුවන් highest spec Gel Blaster තමයි මේක. මේක attachment නැහැ කියලා worry වෙන්න එපා. ඕනම Gel Blaster එක අපි දැන් කියලා දෙන highest spec Gel Blasters වල attachments අඩුයි නම් ඒ කියන්නේ ගන්න එකේ power එක සුපිරි. ඉතින් මේ Gel Blaster එක වගේම තවත් Gel Blaster set එකක් අපේ Gel Blast ලංකාවේ එකේ තියෙනවා. මේ ගන්න ඕන නම් ඔයගොල්ලෝ එන්න හොම ගාව තියෙන අපේ main branch එකට. එහෙම නැත්නම් කලපු Excel world එකේ තියෙන අපේ second branch එකට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේක purchase කරන්න පුළුවන්. එහෙම නැත්නම් එන්න දුර වැඩි නම් යන්න අපේ website eකට www.gelblasters.lk අපේ website එකට එතනට ගිහිල්ලා ඔයගොල්ලෝ මේක online order කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හැමෝටම ගිහින් එන්නම් happy blasting.